හායි ළමයි කොහොමද වෙල්කම් බැක් මයි YouTube channel. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඇති කියලා. අවුරුද්දට shopping කරපු වීඩියෝ එක බලමුද? කොච්චර ඇඳුම් තිබ්බත් ඔයාටත් කොච්චර ඇඳුම් තිබ්බත් මන්දිද? ඉතින් මටත් ඒ වගේ තමයි. ඔයා වගේ කෙනෙක් නම් මමත් පහලින් කමෙන්ට් එකක් දාන්න අක්කේ මමත් ඔයා වගේමයි කියලා. ඉතින් මට නම් කොච්චර ඇඳුම් තිබුණත් මදි. ඉතින් අවුරුද්දට විතරක් නෙවෙයි හැමදාම මම ගන්නේ ඇඳුම්. මට අවුරුදු කියලා වෙනසක් නැහැ. ඉතින් අපිට පොඩි පොඩි වැඩ වගේකුත් තිබුණා කරගන්න. ඒ නිසා අපි ආවොන්න කුරුණෑගලට. ඉතින් කුරුණෑගල ගියාම අමතක නොකර යන තැනක් තමයි මෙන්න මේ බැංකොක් ෆැෂන් එක කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති, කුරුණෑගල ඉන්න අයත් දන්නවා ඇති, මාරම ලස්සන ක්වොලිටි ඇඳුම් ගොඩාරියක් මේ බැංකොක් ෆැෂන් එකේ ගන්න තියෙනවා. ඉතින් ලස්සනට ෆැෂන් කරන්න කැමති, මාරම විදිහට ස්ටයිල් කරන්න කැමති ගෑනු ළමයිට මෙන්න මේ බැංකොක් ෆැෂන් එකේ ලස්සන ඇඳුම් තියෙනවා ළමයි. ඒ වගේම ඒගොල්ලෝගේ ඔන්ලයින් TikTok pages තියෙනවා. ඕගොල්ලන්ට බලලා ඒවා ගන්නත් පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලම ගියේ බැංකොක් ෆැෂන් එකට. මොකද මම ආස විදිහේ ඇඳුම් ගොඩාරියක් බැංකොක් ෆැෂන් එකේ තියෙන නිසා. ඉතින් ඔන්න කැරකි ඉඳලා කොහොම හරි ඇඳුම් දෙක තුනකුත් තෝරගත්තා. ඉතින් දැන් හදන්නේ මම මේ ගත්ත ඇඳුම් ටික ෆිට ඔන් කරලා බලන්න. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම කුරුණෑගලවට ඉන්න අයට නම් කියන්න දෙයක් නැහැ. ඉන්න අය යන්න කැමති නම් කුරුණෑගල යනවා නම් ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ඇඳුම් තෝරගන්න. ඉතින් මේක තමයි මම තෝරගත්ත ඇඳුම. මෙන්න මේ ස්කර්ට් එකයි මෙන්න මේ ක්‍රොප් ටොප් එකයි මාරම ලස්සනයි ළමයි. ඊට පස්සේ මම ඒක පිට ඔන් කරගෙන ඇවිල්ලා ෂූ දෙකක් තමයි මේ බලන්න. ඉතින් මම මෙන්න මේ ෂූ දෙකක් ගත්තා. බලන්නකෝ මට ලස්සනයිද කියලා. කිම්හානේ අප හමුවේ ඊට පස්සේ ආවා තිලක වර්ධනයට. ඉතින් ඇත්තටම ළමයි තිලක වර්ධනය නම් අපි ගියපු දවසේ මාරම පුදුම ක්‍රවුඩ් එකක් හිටියේ. අපිට නිදහසේ ඇඳුම්වත් තෝරගන්න බෑ. මාරම ක්‍රවුඩ් එකක් තමයි හිටියේ. ඉතින් ඔහෙම මෙහෙම වීඩියෝ කෑලි දෙක තුනකුත් ගත්තා. ක්‍රවුඩ් ගොඩක් ඉන්න නිසා ළමයි ඇත්තටම වීඩියෝස් ගන්න හරි අමාරුයි. ඔගොල්ලෝ තිලක වර්ධනයට ගියා නම් ඔයාලට තේරෙයි මාරම ක්‍රවුඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකෙනුත් ඇඳුම් අරගෙන අපි ඊට පස්සේ මොකද කරේ කියලා බලමුකෝ. ඉතින් ඇඳුම් කියලා කියන්නේ ඇත්තටම මේ කොච්චර තිබුණත් මදි. මන් දන්නේ මට නම් කෑම වලට වඩා ඇඳුම් ඕනේ. ඒක මම දන්නේ ඕගොල්ලන්ට කොහොමද කියලා. ඕගොල්ලොත් මෙච්චර ඇඳුම් වලට ආස කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මම හැමදාම කියන දෙයක් තමයි ළමයි, මගේ වීඩියෝස් බලන මගේ YouTube ෆැමිලි එකේ හැමෝටම මම කියන්නේ අපි ඉන්නකම් සතුටෙන් ලස්සනට ඇඳලා කරලා ලස්සනට ඉන්න ඕනේ. මොකද මේ හැමදේම අපේ ජීවිතේ තියෙනකම් විතරයිනේ. ඉතින් අපි ලස්සනට ඉන්න තරමට, අපි ලස්සන පිළිවෙලට ඉන්න තරමට අපිව හැම තැනම කැපිලා පේනවා. ඉතින් අර කතාවටත් කියනවානේ පිළිවෙලට ලස්සනට ඉන්න හැක්කේ අර මේ ගියාත්ම පින් කරපු අයට කියලා. ඉතින් මම නම් හිතන්නේ එහෙම තමයි. අපි ලස්සනට ඉන්න ඕනේ, පිළිවෙලට අඳින්න ඕනේ, චූටි මේකප් එකක් දාන්න ඕනේ. ඒක ගෑනු ළමයෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒ වගේම ළමයි මගේ හස්බන්ඩ් ගැන කියන්න ඕනේ. එයා තමයි මට මේ හැමදේම කරන්නේ. මට ඉල්ලන හැමදේම මට අරන් දෙනවා. මට නීති දාන්නේ නැහැ. මට මේක අඳින්න එපා කියන්නේ නැහැ. ඉතින් එහෙම ලයිෆ් පාර්ට්නර් කෙනෙක් හම්බ වෙනවා කියන්නේ
ගෑනු ළමයෙක්ගේ වාසනාව. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ගියා අපේ මහත්තයාගේ. ඉතින් එයාට තියෙන ඇඳුම් පිස්සුව නෙවෙයි, එයාට තියෙන කාර් එක එයාට හිතන දේවල් එයාට කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න මන් දන්නේ මොනවද දාන්න ආයෙ ගියා වීල් හවුස් එකට. ඉතින් ඒක මේ අපේ කාර් එකට හරියන ඇරොයිල් එක මේ චෙක් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මං ඒ නම කිව්වා හරිද දන්නේ නැහැ. මම ඔය වාහන සම්බන්ධව ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒකට හරියන එක බලලා සිලෙක්ට් කරගෙන ඉතින් මං එතනට වෙලා හිටියා ඒක දානකම්. ඉතින් ඊට පස්සේ අන්තිමේට සිලෙක්ට් කරේ ඔන්න ඕක. ළමයි කියන්නකෝ බලන්න ඒක ලස්සනයිද කියලා. මේ තියෙන ළමයි ෆයිනල් ලුක් එක මාරම ලස්සනයි. මාරම ලුක් එකක් අපේ කාර් එකට ආවා. ඉතින් අර ලාන්ස කිව්වහම ඕවා තියෙන්න එපායි. ඉතින් ඊට පස්සේ අපි කාලා ආපහු ගියා හැඩකාරියකට. ඉතින් ඒකට ගියේ ප්‍රොක් එකක් බලන්න. ඉතින් ඒකෙන් ප්‍රොක් එකකුත් අරගෙන මේ අර කන වීඩියෝස් නම් මම ඇත්තටම රෙකෝඩ් කරලා නැහැ. මට ඒක කරන්න අමතක වෙලා. ඉතින් ඒකටත් ගිහිල්ලා ගවුමකුත් අරගෙන ඒකත් බලලා ඉතින් අපි යන්න ආවා. මොකද මාරම අවුව සැරයි ළමයි පුදුම රසණයක් තියෙන්නේ. ඊට පස්සේ අපි මගින් අතර කරලා පූල් බීමෙකුත් බීලා ගෙදර ආවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආදරෙයි හැමෝටම බයි.